මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්න සිටින පොලිසිය හමුදාව වැනි ආයතන සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා නම් ඒ මොනතරම් අභාග්‍යයක්ද? විජේසූරිය vs The State නඩු තීරණය මේ සඳහා වැදගත් වන නඩු තීන්දුවක්. විශේෂයෙන්ම මේ දිනවල දේශබන්දු තෙන්නකෝන් යටතේ ක්‍රියා කළ 15 නිලධාරීන් තමන් සිදු කළ අනීතික ක්‍රියා ඉහළින් ලැබුණු නියෝග නිසා සිදු කළ බවට සාක්ෂි ලබා දෙමින් පවතිනවා. එලෙස සාක්ෂි දීමෙන් 15 නිලධාරීන්ට වරදින් මිදෙන්නට හැකිද? අපි ඒ ගැනත් කතා කරමු. ඔබ මේ channel එකට අලුත් කෙනෙක් නම් මේ නීති දැනුම් බෙදා YouTube නාලිකාවක් channel එකත් subscribe කරගෙනම අපි වීඩියෝ එකට යමු. 1971 වසරේ අප්‍රේල් 16 වන දින උදෑසන 9ට පමණ ප්‍රේමවතී නම් තරුණිය කතරගම පිහිටි ඇගේ නිවසේ හිස පීරමින් සිටින අතරතුරේදී එවකට කතරගම පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කරමින් සිටි උඩවත්ත නැමැත්තා කොස්තාපල් ඇලඩින් සිරිපාල සහ ඕපාත යන තැනැත්තන් සමග මේ නිවසට පැමිණෙනවා. එස්.අයි. උඩවත්ත ප්‍රේමවතීගේ මවගෙන් දුව කොහෙද ඉන්නේ කියලා විමසනවා. ඒ අතරතුරේදී කොස්තාපල් සිරිපාල සහ ඕපාත නිවැසියන්ගේ අවසරය නොවිමසා නිවසේ කාමරයකට බලහත්කාරයෙන් ඇතුල් වී ප්‍රේමවතීගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ඇයව මිදුලට ඇදගෙන එනවා. එහිදී ප්‍රේමවතී කෑ ගසමින් විමසනවා අයියෝ රාලහාමි ඇයි මෙහෙම කරන්නේ කියලා. එහිදී කොස්තාපල් ඇලඩින් විසින් නැවත ඇයගේ කෙස් වැටියෙන් අල්ලාගෙන නිවසේ ගේට්ටුව ප්‍රදේශයට තල්ලු කළ බවට මේ නඩුවේ සාක්ෂි තුල සඳහන් වෙනවා. අනතුරුව තුවක්කුව ඇය වෙත එල්ල කර ඇයට ජීප් රථයට නගින ලෙසට අණ කළ බවත් එහිදී ප්‍රේමවතී මොන හේතුවකටද මම ජීප් එකට නගින්නේ ඇයි මාව ගෙනියන්නේ ලෙස විමසා ඇති බවටත් එයට පිළිතුරු වශයෙන් එක් පොලිස් නිලධාරියෙක් හේතුව හොයන්න තමයි එක්කන් යන්නේ ලෙස ප්‍රකාශ කළ බවටත් මේ සාක්ෂි තුල සඳහන් වෙනවා. ප්‍රේමවතී තරුණිය 1970 වසරේදී කතරගම අවුරුදු කුමරිය තරගයේ දෙවන ස්ථානය ලබාගත් රූමතියයි. මේ නඩුවේදී සාක්ෂි ලබා දෙන ප්‍රේමවතීගේ මව ප්‍රකාශ කරන්නේ එම අවුරුදු කුමරිය තරගයේ නැරඹීමට කතරගම පොලිස් ස්ථානාධිපති උඩවත්ත නැමැත්තා පැමිණ සිටි බව සහ පසු උඩවත්ත විසින් ප්‍රේමවතී සමග ආයතා සම්බන්ධතාවයක් පැවැත්වීමට උත්සාහ කළ නමුත් ප්‍රේමවතී විසින් එම යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බවයි. ඒ අනුව ප්‍රේමවතීගෙන් පලිගැනීමේ අරමුණින් යුක්තව මේ අත්අඩංගුවට ගැනීම සිදු කර පොලිස් අත්අඩංගුවේ පසු වූ මේ තරුණියව වද හිංසාවට ලක් කර දූෂණය කර ඇති බවට කරුණු අනාවරණය වනවා. මෙම කාලවකවානුව JVP කැරලි මැඩ පැවැත්වීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාල පරිච්ඡේදයක්. විශේෂයෙන්ම කතරගම ප්‍රදේශයේ කැරලි නායකයෙක් ලෙස හැඳින්වෙන ගාමිණී බාස් නැමැත්තාගේ මූලිකත්වයෙන් කතරගම පොලිසියට පහර දී තිබෙනවා. මේ කැරලි මැඩලීම සඳහා මේ ප්‍රදේශයට හමුදාව කැඳ වූ බවට මේ නඩුවේ සාක්ෂි තුල සඳහන් වෙනවා. ඒ අතරතුර පොලිසිය මේ කැරලි කරුවන් සොයා අත්අඩංගුවට ගනිමින් සිටි බවත් මේ කැරලි පැවතී ඇත්තේ අප්‍රේල් 15 වනදා දක්වා පමණක් බවටත් අප්‍රේල් 16 වන දින ප්‍රේමවතී තරුණිය අත්අඩංගුවට ගැනින්නේ කැරලි තත්ත්වයේ සම්මනයට පත්ව තිබූ සාමකාමී දිනයක බවටත් අධිකරණය තුලදී අනාවරණය වෙනවා. එමෙන්ම මේ අත්අඩංගුවට ගැනීමේදී ප්‍රේමවතී සමග තවත් තරුණියන් කිහිප දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා නමුත් පොලිසිය විසින් වද හිංසාවට ලක් කර දූෂණයට ලක් කර තිබෙන්නේ ප්‍රේමවතී පමණක් බවයි මේ නඩුවේ සාක්ෂි තුලින් වැඩිදුරටත් පැහැදිලි වන්නේ. ඉන්පසුව මේ පොලිස් ස්ථානාධිපති උඩවත්ත විසින් ප්‍රේමවතීව කතරගම පොලිස් කඳවුරේ සේවයට යොදවා සිටි ලුතිනන්ට් ඇල්ෆ්‍රඩ් විජේසූරිය නැමැත්තාට බාර දෙනවා. ඒ ප්‍රේමවතී එවකට කතරගම කැරලි මෙහෙවන නායිකාවක් බවට ප්‍රකාශ කරමින් එම සාවාදිත තොරතුරු මත ලුතිනන්ට් විජේසූරිය ප්‍රේමවතීව දැඩි ලෙස ප්‍රශ්න කිරීම වලට ලක් කළ බවත් කෙතරම් දරුණු ලෙස ප්‍රශ්න කළත් ඇය කැරලි මෙහෙය වූ තැනැත්තියක් බවට පිළි නොගත් බවයි ලුතිනන්ට් විජේසූරිය අධිකරණය තුලදී සාක්ෂි ලබා දෙන්නේ. තවදුරටත් ඇය JVP විසින් පැවැත් වූ පන්ති පහටවත් සහභාගී වී නැති බවට පැවසූ බවත් අනාවරණය වෙනවා. මේ හමුදා ප්‍රශ්න කිරීම වලට ප්‍රේමවතී මුහුණ දෙන්නේ හමුදාව එවකට తాවකාලිකව කඳවුරු බැඳගෙන සිටි කතරගම විශ්‍රාම ශාලාව තුලදී. මේ ස්ථානයට අප්‍රේල් 17 වන දින පැමිණි යාල වනෝද්‍යාන බාරකරු ඩෙස්මන්ඩ් වයිට් නැමැත්තා ප්‍රේමවතීව හඳුනා ගන්නවා. ඔහු ප්‍රකාශ කරනවා ලුතිනන්ට් විජේසූරිය මගෙන් ඇහුවා ඇයව හඳුනනවාද කියලා. මම කිව්වා ඔව් කියලා. ඇයගේ තාත්තා මයාටතේ සේවය කළා. හමුදා පාරේ සිටියේදී ඇය බොහෝ දුක් විඳ සිටි බව මට පෙනුණා. ලුතිනන්ට් වරයාගේ අවසරය මත දෙපාර්තමේන්තු නිල නිවස බැලීමට මම අනෙක් නිලධාරීන් සමග පිටත්ව ගොස් නැවත පැමිණියා. ඒ වෙනකොටත් මම දැක්කා ලුතිනන්ට් වරයා ස්වයංක්‍රීය ගිනිඅවියක් අතැතිව ප්‍රේමවතීව රැගෙන යනවා. එහිදී ලුතිනන්ට් විජේසූරිය ප්‍රේමවතීට අසභ්‍ය ලෙස බැනවැදුණා. ඉන්පසු ඇය ඇඳගෙන සිටි ඇඳුම් ගලවන්න කියලා අණ කළා. මේ සිදුවීම ඇසින්දුරු සාක්ෂිකරුවන් තිදෙනෙක් මේ නඩුවේ සාක්ෂි දීමට පැමිණෙනවා. ඒ ඔලිවර් සිල්වා, ඩී.ඩී. පෙරේරා සහ ඇලඩින් යන අයයි. ඔවුන් මේ සිදුවීම සිදුවන අවස්ථාවේදී එම මාර්ගයේ දෙපස සිටි බවත් මේ ලුතිනන්ට් විජේසූරිය ප්‍රේමවතී මියගොස් නොමැති අවස්ථාවක ඇයව වලලා දමන්නට අණ කළ බවත් ඇලඩින් නැමැත්තා මේ නඩුවේදී සාක්ෂි ලබා දෙනවා. ඔවුන් විසින් තමා සියැසින්දුරු සිදුවීම විස්තර කරන්නේ ලුතිනන්ට් විජේසූරිය ප්‍රේමවතීව
ලොරියක් අසලට රැගෙන ආවා. ලුතිනන් විජේසූරියත් සමග තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙක් සිටියා. විජේසූරිය ප්‍රේමවතියට අණ කළා තමා ඇඳගෙන සිටින ඇඳුම් ගලවන්න කියා. ඇය හඬමින් එය ප්‍රතික්ෂේප කළා. එමෙන් මේ අවස්ථාවේදී ඇය ඉල්ලා සිටියා අවශ්‍ය නම් තමාට වෙඩි තබා මරා දමන්න කියලා. එතකොට ලුතිනන් කිව්වා වෙඩි තබන එක මගේ වැඩක්. උඹ මම කියපු දේ කරපන් කියලා. ඉන්පසුව ප්‍රේමවතී හඬමින් ඇයගේ ඇඳුම් ගලවා දැමූ බව මේ සාක්ෂිකරුවන් අධිකරණයේ ඉදිරියේ සාක්ෂි දෙනවා. මෙහිදී මේ නඩුවේ පළමු විත්තිකරු වන විජේසූරිය නැමැත්තා ප්‍රේමවතීට යට ඇඳුම් ගලවා දමන්නට අණ කරන අතර ඉන් ලැජ්ජාවට පත්වන තරුණිය ඇඳුම් ගලවා දමා තම දෑත් වලින් ශරීරය වසා ගැනීමට උත්සාහ කළත් විත්තිකරුවේ වළක්වාලමින් අණ කරන්නේ ඇයගේ දෑත් හිස මත තබා ගන්නා ලෙසයි. ඉන්පසුව මම පන්ති 5ටම සහභාගී වුණා යනුවෙන් පවසමින් මාර්ගයේ දිගේ ඇවිද යන ලෙසට අණ කරනවා. ප්‍රේමවතී ඔහුගේ අණට කීකරුව නිරුවතින් තිස්සමහාරාම මාර්ගයේ ඉදිරියට ගමන් කළ බවත් ඇය පිටුපසින් තුවක්කු සහිතව පැමිණි හමුදා නිලධාරීන් අතර සිටි මේ විත්තිකරු තැපැල් කාර්යාලයේ අසලදී ප්‍රේමවතීට පයින් ගසා වෙඩි තැබූ බවත් ඇසින්දුටු සාක්ෂිකරුවන් ප්‍රකාශ කරනවා. ඉන්පසුව ඇය බිම ඇද්ද වැටුණු බවත් අසල තිබූ ගුණසිරි හෝටලයේ අසලට ගොස් වතුර ඉල්ලූ බවත් එවිට ලුතිනන්වරයා වතුර දෙන අයටත් වෙන්නේ ඔය ටිකම තමයි යනුවෙන් ප්‍රකාශ කරමින් තර්ජනය කළ බවත් අනතුරුව ලුතිනන් විසින් සැරෙන් රත්නායකට කෑ ගසා ඇයව ඉවරයක් කර දමන්නේ අණ කළ බවත් මෙම මාර්ගයේ දෙපස සිටි ඇසින්දුටු සාක්ෂිකරුවන් ප්‍රකාශ කරනවා. ඉන්පසුව සැරෙන් රත්නායක පැමිණ නැවත ප්‍රේමවතීට වෙඩි තැබූ බවත් ඒ අසල සිටි මේ සාක්ෂිකරුවන ඇලඩින් නැමැත්තාට ප්‍රේමවතීව වලලා දමන ලෙසට ලුතිනන් අණ කළ බවත් හෙළිවෙනවා. ප්‍රේමවතීව පුද්ගලිකව හඳුනන මේ ඇලඩින් නැමැත්තා ඇයට වතුර ලබා දුන් බවත් ඉන්පසුව හමුදා නිලධාරියෙක් පැමිණ ප්‍රේමවතී තවම මියගොස් නොමැති බවට පළමු විත්තිකරුවන ලුතිනන් විජේසූරියට දැනූ බවත් ඉන්පසුව හඳුනා නොගත් තවත් හමුදා නිලධාරියෙක් පැමිණ ප්‍රේමවතීගේ හිසට තෙවන වෙඩිල්ලක් තැබූ පසුව ප්‍රේමවතී එසැනින් මරණයට පත් වූ බවට මේ ඇලඩින් නැමැත්තා සාක්ෂි ලබා දෙනවා. ඉන්පසුව මේ ඇලඩින් ඇතුළු පිරිස හමුදා නිලධාරීන්ගේ අණ කිරීම මත වලක් කපා ප්‍රේමවතීගේ ශරීරය සහ ඇයගේ ඇඳුම් මෙතුළට තමා මිහිදන් කළ බවට ඇලඩින් සාක්ෂි ලබා දෙනවා. මේ බව ඇලඩින් ප්‍රකාශ කරන්නේ ප්‍රේමවතීව වලලා දමන්න හමුදාවමට අණ කළා. පෙරුමාල් කාදර් සයිමන් එකතු වෙලා වල කැපුවා. ප්‍රේමවතී ළඟට ගියාම ඇයට පණ තිබුණා. වලලන්න බැහැ කිව්වාම හමුදාවේ කෙනෙක් ඇවිල්ලා නැවත වෙඩි තැබුවා. ඒත් ඇය මිය ගියේ නැහැ. වල ළඟට ගෙනියනකොටත් ඇයට පණ තිබුණා. ඇය කිව්වා මාමේ මේ කරාමු දෙක ගලවලා අම්මට ගිහින් දෙන්න කියලා. ඉන්පසුව ආයෙමත් හමුදාවේ කෙනෙක් ඇවිත් ප්‍රේමවතීගේ ඔළුවට වෙඩි තිබ්බා. එතකොටම ඇය S2 පියාගත්තා. අපි ප්‍රේමවතීව වල දාලා ඇඳුම් වලින් වහලා පස් දැම්මා. යනුවෙන් ඇලඩින්ගේ ප්‍රකාශය තුල සඳහන් වෙනවා. මහදවල් සිදුවීමේ අමානුෂික ඝාතනයේ සියසින්දුටු ඩෙස්මන් වයිට් මේ ගැන වගකිය යුතු අයවලුන්ට දැනුම් දීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ වෙනවා. ඒ අනුව එවකට අගමැතිනිය වූ සිරිමාව බණ්ඩාරනායක මේ සිදුවීම පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිසියට නියෝග කරනවා. ඒ අනුව 1971 මැයි 24 වන දින ප්‍රේමවතී මනම්පේරි නම් මේ මියගිය තරුණියගේ සිරුර නැවත ගොඩගෙන පරීක්ෂණ ආරම්භ කරනවා. මේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන පළමු චූදිත වන ලුතිනන් විජේසූරිය සහ දෙවන චූදිතයන් වන සැරෙන් රත්නායකව සාක්ෂිකරුවන් හඳුනාගත් නමුත් තෙවැනි වෙඩිල්ල තැබූ හමුදා නිලධාරියාව හඳුනා ගන්නට කිසිවෙකු සමත් වන්නේ නැහැ. ඒ අනුව මේ පළමු සහ දෙවන චූදිතයන් අත්අඩංගුවටගෙන නඩු මෙහෙයවීම සිදු කරනවා. මෙහිදී මේ විත්තිකරුවන් තමා ක්‍රියා කළේ ඉහළ නිලධාරීන්ගේ අණට බවත් එබැවින් තමා නිර්දෝෂී බවටත් අධිකරණය තුලදී තර්ක කරනවා. ඒ දණ්ඩනීති සංග්‍රහයේ 69 වන වගන්තිය ප්‍රකාරව. මේ නඩු විභාගයෙන් පසු 1973 මේ 30 වන දින ලුතිනන් විජේසූරිය සහ සැරෙන් රත්නායක යන තැනැත්තන් මිනීමැරීමට තැත් කිරීම යන වරදට වරදකරුවන් වන අතර ඔවුන්ට වසර 16 බැගින් වූ සිරදඬුවම් නියම වෙනවා. ප්‍රේමවතීගේ හිසට අවසන් වරට වෙඩි තබා ඝාතනය සිදු කළ තැනැත්තා හඳුනා ගැනීමට නොහැකි වූ බැවින් එම වරදට දඬුවම් නියම වුවත් කිසිවෙකු ඒ සඳහා බන්ධනාගාරගත වුණේ නැහැ. එමෙන්ම මෙහි සැබෑ වරදකරුවන් විය යුතු මේ අනීතික අත්අඩංගුවට ගැනීම සිදු කළ පොලිස් නිලධාරීන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක නොවීම වාසනාවන්ත සිදුවීමක්. කෙසේ නමුත් සිරගත වීමෙන් වසරකට පසුව ලුතිනන් විජේසූරිය යන වරදකරු හෘදයාබාධයකින් බන්ධනාගාරය තුලදීම මරණයට පත් වුණා. එමෙන්ම වසර 16ක සිරදඬුවම් බිඳ නිදහස් වූ රත්නායක නැමැත්තා 1989 වසරේදී භීෂණ සමය තුල පිහියනුමකින් ඝාතනයට ලක් වෙනවා. මේ නඩු තීරණය වර්තමානයේ ඇතැම් නෛතික තත්ත්වයන්ට පාදක වන නඩු තීරණයක්. විශේෂයෙන්ම දේශබන්දු හිටපු පොලිස්පතිගේ අනමත ක්‍රියාත්මක වුණු පහළ නිලධාරීන් මේ දිනවල සාක්ෂි ලබා දෙනවා. තමා ක්‍රියා කළේ ඉහළ නිලධාරීන්ගේ අනවලට අනුව බව. එබැවින් තමා නිර්දෝෂී බව මේ 69 වන වගන්තිය මත පිහිටා සාක්ෂි දෙනවා. මේ ප්‍රේමවතී මනම්පේරි නඩුවේදී ඉන්දීය නඩු තීරණද පෙන්වා දෙමින් විනිසුරුවරුන් තීන්දුව ලබා දෙන්නේ ඉහළ නිලධාරීන් නීති විරෝධී ක්‍රියා කිරීමට අණ ලබා දෙන්නේ නම් එවැනි අනක් ක්‍රියාත්මක කිරීමට පහළ නිලධාරීන් බැඳින් නොමැති බව සහ ඉහළ නිලධාරීන්ගේ අනමත අනීතික ක්‍රියා කිරීමෙන් පහළ නිලධාරීන් වැළකී සිටිය යුතු බව මේ නඩු තීන්දුව තුල අවධාරණය කර තිබෙනවා. ඉතින් ඔබ මේ සමාජයේ සිවිල් පුරවැසියෙක් ලෙස රටේ නීතිය ආරක්ෂා කරන්නට බැඳී සිටිනවා. කිසිම අවස්ථාවක රාජකාරී ස්ථානයේදී ඉහළ නිලධාරීන් විසින් ඔබට සිදු කරන්නට අණ කරන නීති විරෝධී ක්‍රියා කරන්නට එපා. අධිකරණ ක්‍රියාවලියේදී ඉහළ නිලධාරීන් මත වරද පටවා නිදහස්
නිදහස් වන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් තවදුරටත් අපි මේ channel එක ඔස්සේ මෙවැනි නඩු තීන්දුව ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ මෙවැනි වැඩසටහන් වලට කැමැත්තක් දක්වන අයෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.